Hello guys. අපේ වල්ගාව ගහක් වැල්ල කියලා මට ආරංචියක් ආවා. ඉතින් මම යනවා බලන්න. දැන් පැයක් විතර එනවා. පණිවිඩය ඇවිල්ලා. ගිහින් බලමු. මට පේන්නේ පාර හරහා ගහ වැල්ලා තියෙනවා. මට ඈත ටිකක් පේනවා දිස් වෙනවා. ඉතින් මීදුම් බාලා වගේ පේන්නේ ඉතින්. එනවා පොඩ්ඩක් කේස් එක වෙන්නේ. යා කට්ටිය නම් ඉන්නවා අපි. ගිහින් බලමු පොඩ්ඩක්. ඉතින් මට පොඩ්ඩක් ලැජ්ජයි. ඉතින් මම කැමරාවේ recording sound අඩු කරලා හම්බෙන්න. guys ඉතින් ගහ වැල්ලා තියෙන්නේ. යන්න හොඳ නෑ ගහ ගාවට. මොකද වෙලා තිබ්බොත් එහෙම කරන්ට් එක වදිනවා. ඉතින් වාහනේ යන්න බෑ. මේ පැත්තෙන් ඇවිල්ලා මෙතනින් හරවලා යනවා. අර හෙට ඇවිල්ලා අතනින් හරවලා යනවා. එහා පැත්තෙන්. මෙහෙම තමයි ඉතින් අද ගහ වැන්නේ. මම වලට වෙන්නන්න හැදුවේ. ඔය ගහ තමයි. ඉතින් වාහනේ ඇවිල්ලා හරවලා යනවා. ලොක තමයි කතන්දරේ වෙන්නේ. නෝ තමයි ඉතින් පොඩි වීඩියෝ එකක් මම මේක පුළුවන් වුණොත් අර කලින් එකටම මේ මම හිතන්නේ මේක දාද්දි අර අප්ලෝඩ් කරලා නැති වෙයි. සමහර විට මට කියන්න බෑ. ඉතින් කොහොම හරි වද්ද අර ඉන්නේ මුලයි ගිලිලා. අපි ඉතින් මේක දැන් අද කපුවොත් මේ කපනවා බලන්න දෙමු. එහෙම වුණොත් මට දිග vlog එකක් ගහන්න පුළුවන්. නැත්තම් ඉතින් යන්න වෙනවා. දැන් මං යනවා කෙලින්ම මෙහෙ ගෙදරට. ගහේ ඉතින් ඔච්චර තමයි පෙන්වන්න තියෙන්නේ. ගහ ඉතින් කපනවා ඇවිල්ලා බලමු. එහෙනම් ඉතින් යන්. එහෙනම් ඉතින් ගහ. මොක ලොකු ගහක් මේ. කොහමත් අපි ආච්චිලා කාලේ ඉතින් ඉඳන් තිබ්බ ගහක් මං හිතන්නේ. ඕ ඊටත් වඩා පරණ නැති. කොහමත් අවුරුදු 100ක් 200ක් නම් පරණයි. ඒකයි ඉතින්. ගහ දැන් වැල්ලානේ. ඇවිල්ලා වහන් ඉතින් ඔක්කොම හරවලා යනවා. අනිත් පැත්තෙන් අනිත් වහන් ටික හරවලා යනවා. තමයි ඉතින් වැස්සම වෙන දේ. මේක දැන් අද විදුලි බල මණ්ඩලෙන් එයි තව ටිකකින් මම හිතන්නේ කපන්න. නිසා අපි තව 1 hour වගේ වලින් ඇවිල්ලා බලමු. එහෙනම් ඉතින් දැන් මම යනවා ගෙදරට. ඉතින් ටික vlog එක කන්ටිනියු කරන්න මම බලාගෙන ඉන්නවා. නැත්තම් අනිත් එකට දානවා අප්ලෝඩ් කරනවා. එහෙනම් goodbye. ඉස්සරහට බලන් ඉන්න. to be continued. 1 hour later. Stop it. Get some help. ගහ කපලා තින්නේ දැන්. guys උලන් යනවා මේ මම යනවා නිම්සර්ලා ගෙදරට. යාලා ගෙදර කුරුම්බ ගහක් වැටිලා කියලා මට කිව්වා. ඉතින් මම යනවා කුරුම්බ ගෙඩියක් බොන්න. ඉතින් වැස්සර කුරුම්බ ගහක් ඇල්ලලා අපි යනවා. ඉතින් දැන් කුරුම්බ බොන්න. අපි නෙමෙයි මම එහෙනම් යා. guys ඉතින් මොන ෆැමිලි කපනවා. Yeah. Mau biwa tak? Hari-hari kayak gimana? Ada beteng kamu? Dari sini temen dia paham kan? Temen juga. Jadi dia kapan? Guys itu api biasa family bono. Kapan kita lagi? Nanti ini kapan apa? Meri dan ne वैसे तो मिली बिल बा. Kalau lagi ya? Oke, bagi. Ya. Kata mo. Nggak irai, minggu ilang. Berapa bulan? Dia kami kata itu. මේක හීතල බං. අකෝ ෆ්‍රිජ් එක පරාදයි. අපේ ගෙදර පොල් තෙල් උගල්ලලා. ඈ? ගල්ලෙන්න නැතේ බං මේ වගේ සීතලකට. මේකේ බොන්න විදියන්නේ කපලා තියෙන කියමු. මේකේ මුඩ්ඩ ලොකුයි නිසා නොහොය තිර වෙනවා. යුලසයිල ගොබ.
කොහොමද අත තියලා යෝ. ඊය අනිත් පැත්තෙන් ආවා. කලින් බිව. නෑ බා අතේ තිබ්බේ. guys අපි දැන් මේ පොඩි ගමනක් යනවා මේ හල් අතර ගඟක පොඩ්ඩක් බලලා ඉන්න. වැස්ස හැබැයි එයි කියලා හිතෙනවා. බලමු ඉතින් අපේ නිල රටේ තමයි අපි යන්නේ. දැන් එතන එළියයි වාර. guys මොකවත් නෑ ඔක්කොම ගිහිල්ලා ගඟේ කැමරා රොඩ් එක දාගෙන ආවෙත් නෑ. වැඩියෙන් තරම් නෑ බා. තී කැලට නම් ඇවිල්ලා නේද පාට එනවා. පල්ලයක් ඇති බා. පල් අරින් අලවා ටිකක් සිට යනවනේ. අතෙන්ට එතකොට වතුර වැඩි යනවා රහි. ඔන්න හොඳමයි ඉතින් හල් අතර ගමේ දැන් අපි යනවා. guys දැන් ඉතින් අපි යන ගමන් ඉන්නේ. දැන් ඉතින් අපි නිල රටේ බැහැලා අපි යනවා පයින්. බ්‍රිගේඩ් සෙට් එක. රස්සාවේ බිය. මම යනවා මම පල්ලනේ. guys ඉතින් අපි දැන් ගෙදර යනවා තැමිලි කිලි දෙයක තරන් එහෙනම් යද්දි සෙට් එකමු. A few minutes later. ඉතින් අපි යනවා දැන් මේ ඉඳුරුගඟට වෙන්නන්න. හරිම පහසුයි මේ හෙල වෙනවා ඇඩි මොකද මේ අපේ නිල රටේ රෝද දෙකයි තියෙන්නේ. ඒකයි මේ දැන් අපි කුඩේ හිලගෙන යන්නත් එපේ. ඒ නිසා මේ ගඟ ගාවට ගිහිල්ලාම සෙට් වෙන්න. ඉතින් අපි ඔයාලට ගඟ පෙන්නන්න. ඉතින් හරිම මාරුයි. බයි. හරි guys දැන් මේ පේන ඇති ඔයාලට එච්චර නෑ වැඩිය නෑ. මම වෙන ගමු එහා පැත්තට. මම මේ ගැට්ටෙන් ගියා යකෝ. මොන ගැටේද? මේ අයිනේ. පයින්නේ? ඔව් ඔව්. බයිසිකලේ මම හිටියේද? ඒ අර අසුන් බලන්න මේ ටික යමුරු ඉවා. ඒ වතුර පාර සැරයි හොඳේ. ඔව් ඔව්. අර උඩට ගහන වතුර දැක්කද? අර ගායි ඔයාලට පේන්නේ නැති මූදු රැල්ල වගේ අන්න අතින් උඩට ගහන වතුර. මේක කියන්නේ. ඉතින් අර අතන මූදු රැල්ල වගේ උඩට ගහන. ඔර අරේ දෙගොඩ තලාගෙන ගිහිල්ලා අර. ඔව් ඊයේ පැත්තට ගිහිල්ලා අර වතුර බහිනවනේ ඩොග් ගාලා. ඒ අන්න අර පැත්ත බලන්න එහා පැත්තේ. යා. හරි ගායිස් මේ කුඩිය අකුල. අපි යනවා දැන් ඇල්ල බලන්න. ඔයාලට පෙන්නන්නම් අපි දැන් හොඳටම බී කෑෆුල් වෙලා ඉන්න ඕනේ මොකද ඉස්සරවා අපි යන්නේ වැඩි එහාට ඔයාලා බය වෙනවනේ නැත්තම් අපිත් බය වෙනවා. ඔයාලා සද්දෙන්ම තේරෙනවා ඇති දැන්. මෙන්න බලන්න. ඔය මුද පිටවන්නේ. මෙතන අපි අංගත් වෙනවා. මේ වඩා හොඳට වඩේට ගන්නවා. මේ කිලිවා දේවා. අංගංග. ගාන්නේ පාය කොහෙද? ඒ එන්නම කියනවා. වැන්නොත් අල්ලහත් කියලා ඔය යකෝ වැන්නොත් දැන් හොඳට තියෙයි. ගායිස් ඉතින් අපි වතුරවත් පාගන්නේ නැහැ. අර රේ තමයි වතුර තියෙන්නේ. පේනවනේ. එදා ඒක කට්ටියලා මම වෙදේ අන්නරේ තමයි. නෝ අපේ ඇල්ල බේන්නේ බලන්න. විස්සයි වරේ. Wanna hate this, although show up. I don't ever slow up, no I don't take shit. I got no love. අපි කැම්පින් කරේ යන්න කරා මතකද ඔබට? එතන එහෙම හොයන්න ඕනේ. අඩෝ දුක්කුත් යන්න කොහොමද නැත්තේ බං? යන්න පුළුවන්. ඔය අපිට ගායිතින් ඉන්න එක වැඩි හොඳ නැති නිසා අපි යනවා. වැඩියෙන් දුඹ කලකට යන්න නැහැ. ඈ ඉතින් මේ කොබන් අපාර අපි යනවා. ඉතින් දැන් ඉන්න එක වැඩි හොඳ නෑ මොකද කොයි වෙලේ වතුර වැඩි දන්නේ ඒ නිසා ඉතින් මගේ දොස් දෙක දවසේ නාන්න දෙන්න හරිද? ඉන්නේ වගේ මචං ගඟ.
මායි කලණයයි ඒක ඉස්සරහ කරගෙන ඊළඟට කරගෙන මෙතෙන් බැස්සා. කෙලින්ම මෙච්චරක් ගියා යට. දැන් ඔක හැරලා ඇත්තේ අර ගලෙනු පොඩ්ඩයි ඉන්නේ බලහන්. ගායිස් වතුර මෙන්න මෙහෙම ගිහිල්ලා මේ කොටේ කොහෙද යන්නත් තිබ්බේ? ඔව් ජුම්පු සැල්ල ගාව. ඔව් කලින් ආන් හදලා තිබ්බා බං. අර දින ගායිස් ඇල්ල. ඔන්න එපා. බලන් වර. ඊ අඩු. නිදානියක්වත් බං. මොර බලහන් ගල් ගුහාවක් නේද? ගායිස් අර අතන ගල් ගුහාවක් තියෙනවා. ඒක ඉස්සරහට. එන්න ගායිස්. අර නිවන් ගහ වැල්ලා යක් අන්න තියෙන ඇල්ල එනදී අපි ඇල්ලලා සමුදිනවා ගඟට සමුදිනවා යනවා තව දවස් කීයකින්වත් නාන්න දෙන්න පුළුවන් ඒයි දන්නේ නැහැ බා ගායිස් ඉතින් තව කොච්චර කාලෙකින් නාන්න පුළුවන් ඒයිද කියලා අපි ඒවත් දන්නේ නැහැ ඒ තරමට වතුර වැඩි ඉතින් මේක පොඩි එක ඒනට ඒක බලන් වතුර කරන. මේ තියෙන්නේ පොඩි ඉඳුරු ගඟ ඒකෙත් වතුර වැඩි නේ එහෙනම් අපි යමු බයි මේ තියෙනවානේ ගායිස් මේ දියේ ගිලීම් බහුල ස්ථානයකි. අර ගංගාවේ දිය නෑම අනතුරුදායකයි. එදින් දඩවාර සෙනග වැඩි වෙන බැවින් ගඟ මැදට යාමෙන් වළකින්න කඳු වැටිය බැහි බරව පවතී නම් දිය නෑමෙන් වළකින්න. දැන් නම් කොහොමම නෑවොත් අපි හොයන්න ඉන්නේ කළුතරින් තමයි. පරණ පාලම නැද්ද? කරපාලම තියෙනවා. ඔක යන්න බෑ. ඔක කඩාගෙන ආයේ කළුතර තමයි. අපි යනවා එනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. හරි ගායිස් ඉතින් දැන් මම මෙතනින් vlog එක ඉවර කරන්න. ඉතින් වීඩියෝ එක ගැන හිතෙන් දේ පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම WhatsApp Facebook TikTok එක ඔක්කොම follow කරලා තියාගන්න. එහෙනම් ඉතින් ආය අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකම් මගේ ඔක්කොම පැත්තෙන් ඉන්නේ කට්ටියටම ජය වේවා.